ආයිබෝවන් තෙරුවන් සරණයි සියලු දෙනාටම වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම මේ කතා කරන්නේ අපේ රටේ ඉන්න අයට විතරයි. මේක ඇවිල්ලා කිසිම කෙනෙක් ලංකාවේ ලීබඩු ඒ දේවල් දාලා මෙහි ඉඳලා සල්ලි දාන්න ඔයාට බඩු ටික යවන්නම් account number දාන්නම් ඔයාගේ location එක දාන්න එහෙම කියලා කිසිම කෙනෙක් මේ රට ඉන්න අය කොයි රටේ හිටියත් රැවටෙන්න එපා. මෙන්න මේ වීඩියෝ එක ඔයාලා බලන්න. මම කියන දෙයක් නෙමෙයි මේ වීඩියෝ එකේ මේ හොයාගත්තු දේවල්. හරි? ඒ නිසා ඔයාලා පරිස්සමින් කිසිම කෙනෙකුට සල්ලි දාන්න තමන්ගේ ගෙදරට බඩු ගෙනාවට පස්සේ ඒ සල්ලි දෙන්න. මෙන්න හොර කණ්ඩායමක් අල්ලලා තියෙනවා. ඕනෑම අයෙකුගේ ඊළඟ ඉලක්කය වන්නේ ඉවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සම්පූර්ණ කර ගැනීමයි. එම ඉලක්කය සපුරා ගැනීමට අද බොහෝ පිරිස් සමාජ මාධ්‍ය වෙත යොමු වන අතර ඒ හරහා ලැබෙන දැන්වීම් පිළිබඳව විශ්වාසය තැබීමද වැඩි වී තිබෙනවා. අද টොප් නිවුස් වරෙන්තුව අනාවරණය කරන්නේ ඒ විශ්වාසයම භාවිත කරමින් ජනතාව රවටන කූට ජාවාරමක් පිළිබඳවයි. වරෙන්තුව විලංගු වැඩිතුරු සීරුවෙන් 2-3-4-5 ශිෂ්‍යත්ව පන්ති ආචාර්ය හයිෂ්කා ප්‍රනාන්දු බණ්ඩාරගම ගුංගමුව කොස්කහලන්ද වත්තේ පදිංචි දමිත් නොහොත් කොත්තුවා නම් පුද්ගලයාගේ බිරිඳ සහ ඔහුගේ සහෝදරියන් එක්ව ලක්ෂී ෆර්නිචර්ස් නමින් ටික්ටොක් පිටුවක් ආරම්භ කර ගෘහ භාණ්ඩ අලෙවි කරන බව පවසා දැන්වීම් පළ කර තිබුණා. එම දැන්වීම් වලට ආකර්ෂණය වූ පිරිස් සමග සම්බන්ධ වී විවිධ උපක්‍රම භාවිත කරමින් මුදල් ලබා ගැනීම මෙම කණ්ඩායමේ ක්‍රියාමාර්ගයේ වී තිබුණා. මේක ලීටර් 240 හොඳ මේ බ්‍රෑන්ඩ් නිව් එකක්. එකයි තියන්නේ 50000ක් වෙනවා. මම account number එක දාලා තියෙන්නේ. ඔයාගේ ලොකේෂන් එක මට කිව්වේ නැහැනේ. ලොකේෂන් එක කියන්න. එහෙම වුණොත් මට හෙට වගේ ඩෙලිවරි යවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අනිත් අය බඩු ටික මේ එක නෙමෙයි ඔයාගේ බඩු යවන්නේ. ඔයාගේ බඩු වෙනම යවන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාලට දෙන්න පුළුවන්. මේ එතකොට ටික මේ ඔයාගේ නමයි ඇඩ්‍රස් එකයි ෆෝන් නම්බර් එකයි මට දාන්න. ඒ ටික දාපුවම මම කන්ෆර්මේෂන් එක කරනවා. ඔය පේමන්ට් එක කරපුවම මම ඔයාලට බිල් එක දානවා. වොරන්ටි කාඩ් එක මොකද? ඔයාලට සාමාන්‍යයෙන් අද කීයට වගේද පේමන්ට් කරගන්න වෙන්නේ? භාණ්ඩ ලබා දෙන බව පවසා මුදල් ලබාගත් පසු ඔවුන් සම්පූර්ණයෙන්ම අතුරුදහන් වන බවයි විමර්ශනයේදී අනාවරණය වූයේ. කලින් දීපු අයගේ දේවල් ඔයාට අදාළ නැහැ මිස් නේද? වීඩියෝ එක බලලා තමයි ඕනම කෙනෙක් ඕඩර් එකක් දාන්නේ. මිස් කලින් ගත්තා මිස් එකම දේ කියන්නේ කොහොමද මිස්? කලින් අපිට සල්ලි දාපු අයට අපි ඒ දේවල් ඒව කරගන්නවා. මෙම ජාවාරමට හසු වූ කිහිප දෙනෙකු අප වෙත මෙලෙස අදහස් පළ කළා. TikTok page එකකින් දැක්කා ලීබඩු කියනවා. ඉතින් ඒක දැකලා ඉවරලා කට්ටියට කතා කරලා සල්ලි දැම්මා, දෙපාරකට සල්ලි දැම්මා බඩු ටික ගෙනල්ලා දෙන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ඉවලෙම ගෙනල්ලා දෙනවා කියලා තමයි කිව්වේ. ඒ වුණාට අද වෙනකන් ගෙනල්ලා දුන්නේ නැහැ. 1,40,000ක් දැම්මා. 70 තමයි දෙපාරකට තමයි දැම්මේ. අද වෙනකන් ඉතින් ගෙනල්ලා දුන්නේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මාළඹේ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරා. ඒකෙනුත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ. මරියා කන්නාඩි මේසේ අදකුයි ඕඩර් කරා. යාලට ඔක්කොම සල්ලි 1,80,000ක් දුන්නා. මම ඒ කලින් ඕඩර් කර මේ ඒ පැකේජ් එක උනේ 1,10,000ක් වගේ. යාලා පස්සේ මට රෑ 12යි ගානට විතර කෝල් කරලා කිව්වා මේ මිස් ඒකට රුපියල් 50,000ක් වැඩි වුණා. මේ ගෙන්දේ සල්ලි දාන්න වෙනවා. එහෙම කිව්වා. ඉතින් ඒකදී මං ලොකුවට විශ්වාස කරා. ඉතින් බඩුවක් කරන එකක් නෑ කියලා. ඊට පස්සේ 50,000ක් දානකම් එයාලා මාව පස්සෙම ෆලෝ කරා. ඊට පස්සේ ඒක දාලා ඔක්කොම 50,000 දැම්ම කම්ප්ලීට් වුණාට පස්සේ මේ ෆෝන් ආන්සර් කරන්නේ මෙසේජ් බලන්නේ කිසිම රිප්ලයි එකක් නැහැ. එයාලගෙන් ඉතින් සල්ලි දාන්න කලින් ඔය වැඩ කරන තැන ෆොටෝ එහෙම මම ඉල්ලුවා. එතකොට ඉතින් මේ අර බඩු මඩුවක ෆොටෝ එකක් දාලා තිබුණේ. ඒතකොටත් මම විශ්වාස කරා ඉතින් ඔරුවට ෆොටෝස් දාන්න නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඔක්කොම සල්ලි කිව්වට පස්සේ ඉතින් එයාලා ෆෝන් ආන්සර් කරන්නේ මෙසේජ් බලන්නේ මොකුත් නැහැ. ඊට පස්සේ ටික දවසක් ගියාම යාළුවා මාව බ්ලොක් කළා ඉතින්. එහෙම වංචාවක් කරයි කියලා ඇත්තටම හිතුවේ නෑ. ඉතින් අපේ අම්මලා තාත්තලාත් අමාරුවෙන් හම්බ කරන සල්ලිනේ ඉතින්. එයාලට එහෙම කරන්න තරම් මේ ශක්තියක් තිබ්බට මම ඉල්ලන්නේ ඉතින් මගේ සල්ලි පුළුවන් නම් මට ආපහු දෙන්න ලබා දෙන්න. මගේ මේ සල්ලි අපේ අම්මා මාසෙලා හම්බ කරපු සල්ලි. ඒ නිසා ඉතින් අපිට සාධාරණයක් කරන්න කියලා ඉතින් ඔබතුමාලගෙන් ඉල්ලනවා ඉතින්. අපගේ විමර්ශන අනුව මෙම කණ්ඩායම රුපියල් කෝටි 4 මාරකට අධික මුදලක්
වංචා කර ඇති බවද එළි වී තිබෙනවා. මේ පිළිබඳව බස්නාහිර දකුණ අපරාධ විමර්ශන කොට්ටාසේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුමිත් ජයසිංහ දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ඉසුරු චාමික ඇතුළු කණ්ඩායමක් විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මොරගහ හේන ඔලබොඩුව ප්‍රදේශයේ පිහිටි නිවසක සැඟව සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. අප කණ්ඩායම එම නිවසට ගිය අවස්ථාවේදී සැකකාරියගේ මව බව කියන තැනැත්තියද මෙලෙස අදහස් පළ කළා. ඊබඩු විකුණනවා කියලා ඉවරලා මේකේද පෙත්තර නංගිරමුඩ මේ තල්ලියක් අතර දැන් කොහෙද යන්නේ? කොයි පොලිසියද ආරච්චි? බලන්න ඔයාලා කරන වැඩ. ඒක මේ ගන්දේ වැට්ටි කරේ. නේද? කොහොමද දන්නේ මේ ඩොලර්ස්ගේ මම ආවේ මේ දුව ආරක්ෂය. ඔව් පොඩි ගානක් මෙයා කරලා තියෙනවා. අපේ නංගිරමුඩ මෙයා කරලා තියෙනවා. මේනේ හිටියා. ඔයාලා දෙමෝපියෝසෙන් දැනගන්න බෑ ඉතින් මෙහෙම මේවා කරනකොට ළමයින්ට ඕක කරන්න එපා කියලා. පොඩි ගානක් වංචා කරනවා නෙවෙයි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. තවද මෙම ජාවාරම තුලින් උපයාගත් මුදලින් ගුංගමුව කොස්ගහලන්ද යන ලිපිනේ ඉදිකර තිබූ සුකෝපභෝගී නිවසද අපගේ කැමරාවට හසු කර ගැනීමට හැකි වුණා. එම නිවස වටා CCTV කැමරා සවිකර දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වාගෙන ගොස් තිබූ බවද අප කණ්ඩායමට නිරීක්ෂණය වුණා. දමිත් නොහොත් කොත්තුවාගේ මෙම ජාවාරමට හසු වූ අයික්කතොත් බස්නාහිර දකුණ අපරාධ විමර්ශන ඒකකය දැනුවත් කරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කොත්තු බාස් කෙනෙක් ලෙස රැකියාව කරමින් සිට මෙම පවුල මෙලෙස ප්‍රකෝටිපතියන් වූ ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය දැනුවත් කිරීමටද පියවරගෙන තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා ජනතාව රවටන පුද්ගලයන් පිළිබඳව ටොප් නිවුස් වරෙන්තුව දිගින් දිගටම අනාවරණ සිදු කර තිබුණද වගකිව යුතු අංශවල නිද්‍රාශීලී භාවය පිළිබඳව අපට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. දිනෙන් දින ඉහළ යන මෙවැනි ජාවාරම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ගේ අවධානය යොමු වන තෙක් ටොප් නිවුස් වරෙන්තුව අවධානයෙන්. අන්න ඒ දේවල් වලට කිසිම කෙනෙක් අහුවෙන්න එපා. ඔන්න ඉතින් වීඩියෝ එක දැනුවත් කරා. රටේ ඉන්න අය මොකෝ දුක් මහන්සියලා සල්ලි හම්බ කරන්නේ කවුරුත් ඒ නිසා වළං හොදලා කකුසි හොදලා අනුන්ගේ රෙදි හොදලා හම්බ කරන සල්ලි ඒ හින්දා තමයි මේ වීඩියෝ එක මට අද දාන්න හිත දුන්නේ. නැත්තම් මිනිස්සු වෙනුවෙන් කතා කරලා වැඩක් නැහැ. මොකද මෙහි ඉන්න අම්මලා ගොඩක් අය අහුවෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් වැඩ කරගන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ජය වේවා.